මේ වීඩියෝ එකෙන් අපේ පැය 9ක ට්‍රාන්සිට් ලේओवर එකේදී අපි මැලේසියාවේ දැම්ම පොඩි විසිට් එකක් ගැන. එහෙනම් අපේ channel එකත් subscribe කරන්න. අපි වීඩියෝ එක පටන් ගමු. අපි චයිනා ටුවර් එක ඉවර වෙලා ලංකාවට එනකොට පැය 9ක ලේओवर එකක් සෙට් වුණා මැලේසියාවේදී. ඉතින් අපි තීරණය කරා මැලේසියාවට පොඩි විසිට් එකක් දාලා එන්න. මැලේසියාවට අපට පුළුවන් e-visa එකක් දාලා approval ගන්න. ඉතින් අපි යන්න සතියකට කලින් e-visa apply කරලා අපේ visa දෙක ගත්තා. එකෙනෙක්ට ගියේ රුපියල් 8900යි. apply කරලා දවස් දෙකෙන් අපිට visa approval ආවා. ඉතින් මැලේසියාවට e-visa apply කරන විදිය ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. පල්ලෙහා description එකෙන් දාලා තියෙන link එකෙන් ගියොත් ඒක බලා ගන්න පුළුවන්. අනිත් දේ තමයි මැලේසියාවට land කරන්න දවස් 3ක් ඇතුළත අපි මැලේසියාවේ digital arrival card එක fill කරන්න ඕනේ. ඒක online fill කරන්න පුළුවන්. ඒක link එක මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. මේ ඔයාලා ආයසරක් මේ කොහෙද යන්නේ? මම දැන් මේකේ පහ වෙලා තියෙන්නේ. රටවල් වල කොළඹ යනවා මේ අහන්නදපුර යනවා වගේ මේ රටවල් වලට මාරු වෙලා ඉන්නවා. මේ මට වෙන වැඩ නැහැ කියලා. ඉමිග්‍රේෂන් එකේදී ඔයාලගේ වීසා එකයි ඒ වගේම ඩිජිටල් අරයිවල් කාඩ් එකේ ඒ PDF එකයි දෙකම පෙන්නලා ඔයාලට පුළුවන් අප්‍රූවල් එක ගන්න මැලේසියාවට එන්ටර් වෙන්න. දැන් තියෙන්නේ අපිට KL සිටි එකට යන්න. මේක යන්න තියෙන්නේ මෙයාලගේ තියෙන KL Express කියන මේ ට්‍රේන් එකේ. ඉතින් ඒකේ ටිකට් බුක් කරගන්න තියෙන්නේ ඔන්ලයින්. මෙයාලගේ වෙබ්සයිට් එක තියෙනවා. මම මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ටිකට් බුක් කරගන්න ඊතර මැෂින් එකකුත් තියෙනවා. හැබැයි ඔන්ලයින් බුක් කරොත් විතරයි ඔයාලට ඩිස්කවුන්ට් එක හම්බ වෙන්නේ. ඉතින් අපි මේකේ ට්‍රේන් එකේ ටිකට් එක එන්නයි යන්නයි දෙකම දැම්මා. ඒකින්ද මෙතනින් 10%ක හෝ 20ක අපිට ඩිස්කවුන්ට් එකකුත් හම්බුණා. ඉතින් එක්කෙනෙක්ට උනේ රුපියල් 6617ක් වගේ මුදලක්. එයාපෝට් එකේ ෆ්‍රී වයිෆයි තියෙන හින්දා ඒක පාවිච්චි කරලා මේ විදියට ඔයාලට ටිකට් එක බුක් කරගන්න පුළුවන්. ඉතින් එතනදී PDF එකක් හම්බ වෙනවා. ඒ PDF එකේ තියෙනවා QR code එක. ඒක ස්කෑන් කරලා පස්සේ ඔයාලට මේ විදියට ඇතුල් වෙන්න පුළුවන්. මේ QR එකම තමයි ආයේ ඔයාලා එද්දිත් පාවිච්චි කරන්න තියෙන්නේ. platform එකේ යන්න ඕනේ. මොකද platform එකේ ටක් ගාලා ගිය හැකි. Oh, very nice. මොකද මේක කෙලින්ම යන්නේ KL Central වලට. අනිත් platform B එක ස්ටේෂන් කිහිපයකින් නවත්තනවා. ඉතින් යාළුවනේ අපි ඔන්න ස්ටේෂන් එකේ පල්ලෙහාට බහිද්දිම ට්‍රේන් එක ආවා. අද පොඩි දෙන්නගේ ලක්කයක් කරේ තියෙනවා. වාසි රසක් වුණා. අපේ රටේ කමර්ෂල් බැංක් කාඩ් එක තමයි මෙහි වැඩිපුරම සපෝට් කරන්න. ඒ හින්දා ඔයාලා සාමාන්‍යයෙන් මෙහි එන්න කලින් කමර්ෂල් බැංක් එකට කියන්න මෙහෙමයි අපි යනවා. මෙහෙම ට්‍රාන්සැක්ෂන් වගේක් වෙනවා කියන්නේ. QR එක දැන් මෙතන අපි ස්කෑන් කරන්න ඕනේ. මේක හරි. අපි ඔන්න දැන් KL Central වලට මෙතන තියෙන හැබැයි බෑග් ස්ටෝරේජ් කරන්න. මේ තියෙන්නේ KL Central එක. ඉතින් මෙතනින් තමයි මැලේසියාවේ මේ KL සිටි එක හැමතැනටම තියෙන මෙට්‍රෝ ට්‍රේන් ටික වැඩ කරන්නේ. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ ලැගේජ් තියෙනවා නම් මෙතන මේ ස්ටෝරේජ් එකේ දාන්න. ඉතින් ඒකටත් වෙන මුදලක් යනවා. මොකද අපි බෑග් උස්සගෙන තමයි KL සිටි එකට shopping කරන්න මේ හැම දෙයකටම ගියේ. ටිකක් වැඩේ අමාරුයි. මේ වගේ ස්ටෝරේජ් එක දාලා ගියොත් ඉතින් ඔයාලට ලේසි වැඩේ. ඉතින් අපි ඉස්සලා පෙට්‍රෝනස් ට්වින් ටවර් එක බලමු කියලා තීරණය කරා. ඉතින් මෙතනම තියෙනවා LRT ස්ටේෂන් එක. ඉතින් එතනින් අපි KLCC වලට ටිකට් එකක් අරන් KLCC ස්ටේෂන් එකට ගියා. KLCC වලට යන්නේ LRT එකේ එකෙන් බටු කෙව්ස් වලට ගියා. මේ තියෙන්නේ LRT. අපි දැන් මෙතන ගමු ටිකට් එක. KLCC. දෙක 1TT දෙකයි. දෙකයි. හතරයි 80. ඉංග්‍රීසි දාන්න. cash bank card cash දිනන ඔව් ඊට හදන්න ඕනේ අනිවාර්යෙන් මෙතෙන් දෙද්දි cash අරන් එන්න ඕනේ cash අරන් එන්න ඕනේ coin දෙයක් අම්මේ ඒක change වඩ දෙනවනේ
ඔන්න එහෙනම් අපි KLCC වලට යන්න මෙන්න මේ විදිහට කොයින් එකක් ගත්තා. ඊට පස්සේ ඒක මෙන්න මෙතනින් මේව තියන්න තියෙනවා. හරි හරි. KJ10 එකෙන් තමයි එක්සිට් වෙන්න ඕනේ. එතන අපි දැන් මෙතන යන්නේ. KLCC ස්ටේෂන් එකට ආවා. කියනවා එක්සිට් වෙන්න ඕනේ. මේ තියෙන කොයින් එක. කොයින් එක මේකට දානවා. exit close. ඔන්න අපි එළියට ආවා. තව එක තියෙනවා. guys ඔන්න අපි Petronas Twin Tower එක. අර වැදට ඉඳගමුකෝ. Twin Tower එක අපිට පේනවානේ. කැමරාවටවත් දැල්ලෙන්නේ නැහැ. ඒතරමටම KL Tower එකේ Petronas Twin Tower. ඉතින් අපිට මේකට ගියේ වියදම රුපියල් 10000යි. අනිත් රටවල් වගේ නෙමෙයි මැලේසියාව. ටිකක් එහෙම මේ කේස් ටිකක් තියෙනවා. ඊට අපි කෝකට බෑග් ළඟටම ගමු. මේක ඇවිල්ලා මගේ දෙවෙනි මැලේසියා ගමන. ඉතින් ඔයාලට මේ ගැන හරි විස්තර බලන්න ඕන නම් මේ channel එකේ වීඩියෝ එකක් තියෙනවා කොහොමද මැලේසියා එන්නේ කියලා. මැලේසියා වලට යන වියදම කොහොමද කියලා මම කලින් ගිහපු ටුවර් එකේ ඉතින් ඒ ටික බලන්න. සෙන්ට්‍රල් මාකට් එකට යනවා. හරි දේවල් ටිකක් ගන්න. ඌවට ඇවිදින්න එහෙම ටයිම් උත් නැහැ. මේ බෑග් නයි ඉස්සරහින් දාලා. ඔය පැත්තෙන් අපි මේ සෙන්ට්‍රල් මාකට් එකට යනවා. ටැක්සි එකක් දාගත්තා බෝල්ට් එකෙන්. බෝල්ට් එකේ මොකද ටිකක් අර ගාන රීසනබල් තියෙනවා. ඔයාලට ඕන නම් ග්‍රැබ් එක පාවිච්චි කරන්න මම අවුලක් නැහැ. බෝල්ට් එක තමයි මොකද බෝල්ට් එකේ අපේ කාඩ් පේමන්ට් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් කෑෂ් නැත්නම් අපේ බැංක් account එකම ඇඩ් කරගන්න පුළුවන්. ඒක ලේසි කෑෂ් වලට. මොකද සමහරක් වෙලාවට මාරු කරන්න ඕනේ. මෙයාලා ගාම මාරු නැති වෙන්න පුළුවන්. කොහොම මේ කැටෝ ටිකක් තියෙනවා. ඒකින්ද කාඩ් එක ඇඩ් කරලා බෝල්ට් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් අපි දැන් යන්නේ මේ සෙන්ට්‍රල් මාකට් එකට. සෙන්ට්‍රල් මාකට් එකේ තියෙනවා සහ මෙතනත් මේ චයිනා ටවුන් එතන පාර මතක නැහැ චයිනා ටවුන්ද කියලා. ওই පාරක් තියෙනවා. ඉතින් අපි ඔන්න සෙන්ට්‍රල් මාකට් එකටත් ආවා. අපේ මේ ටයිම් එකේ මොනවද දේවල් ටිකක් බයි කර ගන්න පුළුවන්. උඩ දැක්කේ යට දැක්කේ හැමදාම බඩු තියෙනවා. එතන ජූස් තියෙනවා. බුද්දේ මේක ගමු මොකක් හරි ඕන එක දෙයක් මේක තමයි. this one and this one මේ ඔන්න මොකද්ද ගැරුප්පුව පාවිච්චි කරන මම ගත්තේ මේ කෑම එක බුද්දේ අරක් ගත්තා. ඉතින් මැලේසියාව වෙලේ වලට මේ විදිහට කන්න පුළුවන් ලංකාවේ විදිහට. ලංකාවේ කඩේකුත් තියෙනවා. ලංකාවේ කඩවල කිහිපයක් තියෙනවා. ඒක සෙන්ට්‍රල් මාකට් එක නෙමෙයි. එළියේ මගේ වීඩියෝස් වලට උඩ බලා ගන්න පුළුවන්. මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේ බෑග් එක මම ගිය පාර ගෙනිච්ච 70යි රුපියල් එක අරකක් ටිකට් එක. ඔව්. ඒක 850 එකක්. එළියේ නම් බුද්ධිය මට ලොකුවට ෂුවර් නෑ. මොකද එළියේ මේ අර ඉන්දියන් කාරෝ හිටින්ද අපි කැපුණා. පොඩි එක. මැලේසියාව කියලා චූටි. මේ කඩෙන්ම ගෝදෝ ගත්තේ මම.
හලෝ මම ගත්තා ට්වින් ටවර් දෙක මේකනේ ඔන්න ගත්තා ලස්සනයි ඇත්තරම චයිනවල මේ විදිහට මේ මාකට් එකක් දකින්න හම්බුන්නේ නැහැ අපි කියන්නේ අපි දන්නේ නැති හින්දා වෙන්නේ නැති අපි කියන අපි එහෙම ස්තැන් හැබැයි අපට ඒව හම්බුනේ නැහැ හම්බ වුණත් ඒ කට්ටිය ප්‍රයිස් දාලා නැහැ ඒ වගේ උන්ට හිතිච්ච ගණන් තමයි කියන්නේ දැන් සාමාන්‍ය මෙතන ප්‍රයිස් දාලා තියෙනවා සමහරක් ඒ වගේ ප්‍රයිස් දාලා සමහරක් ඒවා දාලා නැහැ This one. Ah, sorry. Have a try. මමයි අම්මයි ගිය පාර මැලේසියා ඇවිල්ලා අපි මේකටම ආවා අපේ දවස්වල කිලෝ 7 බැගේජ් එක තිබ්බේ ඒකදී ලොකු දෙයක් ගත්තේ නැහැ පොඩි දේවල් ටිකක් ගත්තා ඒ කියන්නේ බර වැඩි වුණත් අපිට එයාපෝට් එකකින් ඒක මේ චෙකින් ලගේජ් එකක් විදියට හරවලා දුන්නා කියන්නේ ගැටලුවක් තිබ්බේ නැහැ හොඳයි ඉතින් ලස්සන දේවල් තියෙනවා මේ මැලේසියාවේ දැන් අපි හිතන්නේ සාමාන්‍ය චයිනාවල මේඩ් ඉන් චයිනා දැන් ලංකාවෙත් දැන් පිටකොටුට ගියාම චයිනා මොකක් හරි එකක් රුපියල් 100-200ට තියෙනවනේ හැබැයි ඒක චයිනාවල 10,000 එහෙම තමයි ප්‍රයිස් කියන්නේ මේකේ පාවෙනදී අර කේබල් කරන්න ගියාම දැන් එකකට නම් ඔන්න කේබල් කරාට ප්‍රශ්නයක් නැහැ මේක මේ අයිටම් 3-4ක් ගන්න ගිහම පාවෙනවා තියෙන්නේ ඔයා ඩොලර් 100ක් කන්වර්ට් කරා ඔව් 200 නේ මෙහි ඔය චොකලට් මල්ලම 1400යි අර අපි ඔය වගේ මේ චොකලට් මල්ලක් ගත්තා 2000-3000යි චයිනාවල ඔයාලට මේ වීඩියෝ එක සෑහෙන වැදගත් වෙයි මේ චයිනාව වල යනවා නම් සාමාන්‍යයෙන් ආසියා එකේ මේ ට්‍රාන්සිට් ඇසෙට් කරනවා නම් මෙහි ඇවිල්ලා shopping කරලා ගියාට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. ඔයාලා ලංකාවෙන් එන්න කලින් සතියකට කලින්වත් ඔයාලා මේ වීසා ඇප්ලයි කරන්න e-visa මම ඒකනත් වීඩියෝ එකක් කරලා තියෙන ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙන ඒක බලන්න. මැලේසියා හොඳයි ඉතින් සාමාන්‍යයෙන් චීනෙත් එක්ක වඩාත් මැලේසියා බජට්. මම පෙන්නන්නම් ඔයාලට මෙතන බෙල්ට් තියෙනවා. අද්දායි නේ අර හේ ගණන් එකට සංසන්දනය වෙන්නේ නේ මාර කේසේ චයිනා කාරයෝ වෙලා උම්මලා බර ගණන් වලට දෙනවා ඔයාලට ප්‍රයිස් ටිකක් කියන්න එතකොට මේක ඇවිල්ලා රින්ගිට් 12.780යි මේක මේ දූරියන් වලින් හදන චොකලට් මේක 8යි 21යි 8යි මේකම 29යි මේකම 36යි දෙකක් ගත්තොත් 70යි මේක රහයි මම ගිය පාර ගෙඩිච්චා මේක 110 only one enough that pink color yes yeah okay. Thank you. අංගොඩ මල්ලයක් ගත්තා. බුද්ධය happy valentine. Thank you. මේ දායන්න පුළුවන් ඉතින් නැහැ ගත්තට. මේක 10යි. ඒ කියන්නේ 700යි. ඔන්න ඔයාලට මේක ඇතුළෙම තියෙනවා money exchange කරගන්න. ඔයාලට පුළුවන් මෙතනින්ම money exchange කරගන්න. වෙන කොහෙවත් යන්න දෙයක් නැහැ. මංගාව සිංගප්පූර් ඩොලර් වගේ තියෙනවා සිංගප්පූර් බේස් වෙච්ච මේ ටික අපි එක්ස්චේන්ජ් කරගමු. ඔන්න මංගාව රිගිට් කිහිපයක් තියෙනවා. ඉතින් ඒ ටිකෙන් චූටි දේවල් ටිකක් ගමු. සෙන්ටර් මාකට් එක කොහොමද ඔයාගේ රිවිව් එක සෙන්ටර් මාකට් එක සහ චයිනා? හොඳයි. අම්මෝ චයිනාත් එක ගත්තාම විලවල. සෙන්ටර් මාකට් එක මෙහෙන් ඇවිල්ලා චයිනාවල ගිහිල්ලා අපිට පුළුවන් එක. මෙහෙන් ගෙනිහිල්ලා. ඔව්. සෙන්ටර් මාකට් එකට
ඉස්සරහ මේ තියෙන පාර මේකට චයිනා ටවුන් හෝ එහෙම එකක් තමයි කියන්නේ. මෙතනත් තියලා තනක් චොකලට් තියෙනවා. මේ දවස්වල නම් ඇති ඉන්දියන් කාරයෝ තමයි ලහිවැල හිටියේ. අපිට තව පැයක් වාගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි පැයකින් යන්න ඕනේ කෙලින්ම KL සෙන්ට්‍රල් වලට. මං කිව්වේ ඉන්දියන් කාරයෝයි. මේක බලන්න. හලවන්න ගන්න. Which one? This one? 160. ඉතින් මේ පැත්ත මේ ඉන්දියන් කාරයෝ ත්‍රිකදී අල්ලන් ඉන්නේ. චයිනාට ඇල්ලක් හිටියා මට මතක විදියට උණන් එදා හින රිසර්ව් ප්‍රයිස් එකක් කිව්ව මොකක්ද එක. අපි යන නෝමල් එකේ මේ ටිකත් අරගෙන කැපෙමු. දැන් බලන්න මේ තියෙන්නේ මැලේසියාවේ සාමාන්‍ය බුක් ෂොප් එක. ප්‍රයිස් ටික දාලා ලස්සනට එක එක කලර්ස් වලින් හැමදේම තියෙනවා. හැබැයි චීනේ මේ විදියට මේ පිළිවෙලක් නැහැ. එක්කම ප්‍රයිස් දාන්නේ නැහැ. එහෙම නැත්නම් වගේ ඒක ඉතින් ඒ චීනෙත් එක නිකන් අපි මේ රට මේ පැය ගන්න සංසන්දනය කරන්න. හරි අපි දැන් යනවා මේ KL සෙන්ට්‍රල් වලට. එක්කෝ අපි මෙතනින් දානවා මේ බෝල්ට් එකක් දානවා නැත්නම් ට්‍රේන් එක යන්න පුළුවන්. බෝල්ට් එකක් මෙතන දානවා. මේ වැඩේ මේ බරයි මේ පැයක් මල්ලු මේ. අපි ටැක්සි එකේ වුණා KL සෙන්ට්‍රල් වලට ආවා. අපි යන්න තියෙන්නේ. එතකොට එහෙනම් ඔන්න මැලේසියාට ගුඩ් බයි. අපි සිටි එකෙන් යනවා ඔන්න දැන් එළියට. අපි රිටර්න් ටිකට් දාපු නිසා ලෝ කේස් එකක් නැහැ. ඕකේ. එන්න මෙහෙම. ඕකේ. කල්ලා කරේ. අපි දැන් ඉන්නේ මේ KL සෙන්ට්‍රල් වල. අපි දැන් ආ ප්ලැට්ෆෝම් එකට. ප්ලැට්ෆෝම් එකෙන් කෙලින් අපි දැන් පල්ලයට බහැලා කෙලින්ම යනවා ටර්මිනල් 2 එකට. ඉතින් ওই විදිහට තමයි අපේ පැය 9 මැලේසියාවේ KL සිටි එකේ පොඩි විසිට් එකක් දාපු වීඩියෝ එක. ඉතින් පැය 9ක් කිව්වට අපිට පැය 5ක් වගේ තමයි ඉතුරුනේ. මොකද අපි එයාපෝට් එකකින් අවුට් වෙන්න ටයිම් එකක් ගියා. ආය එයාපෝට් එකට කලින් එන්න ඕනේ. මේ වගේ ඉතින් පැය 5ක වගේ තමයි ටයිම් එකක් ගියේ. ඒකෙත් ට්‍රාන්ස්පෝර්ට් එකේ තව ටයිම් එකක් ගියා. ඔහොම ඉතින් පොඩි වෙලාවක් ඉතුරුනේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා මම හිතනවා. channel එක අනිවාර්යෙන් subscribe කරන්න. අපේ මැලේසියාවේ පරණ වීඩියෝස් ටික තියෙනවා. ඒ ටික පල්ලෙහා description එකේ තියෙනවා බලන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.